හෙල්ලෝ ගයි සාදරෙන් පිළිගන්න සදි ඔෆිෂියල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත්ම වීඩියෝ එකකට ඔක්කොම මගනේ සුබ නවවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද එක වචනයක් ටයිප් කරලා ඒ වචනයට $0.20ක් ඒ කියන්නේ දවසට වාට වචන 10ක් වගේ ටයිප් කරොත් පොඩි ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙබ්සයිට් එකක් මේ තුනක් ගැන මම අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. වීඩියෝ එක සම්පූර්ණ ඉවරනකම් බලන්න. ඒ වගේම ඔය කමෙන්ට් දාන පොරටෝක් ගැන කමෙන්ට් දාන කට්ටිය ඉන්නවනම් ප්ලීස් වීඩියෝ එක ෆුල් බලලා කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මන් දන්නේ මේ ෆුල් බලපු කට්ටිය ඔයාලට බාන්නේ. එහෙනම් අපි යමු. ඕකේ සිම්පලි ගත්තොත් මේ වෙනකොට අපිට සබස්ක්‍රයිබර්ස්ලා 3600 ගාණක් ඉන්නවා. ඉතින් කොහොම හරි 3750 ගමන් Q&A පෝස්ට් එක අපි අපේ කමියුනිටි පෝස්ට් සෙක්ෂන් එකේ දානවා. ඊට අමතරව 4K පන්නපු ගමන්ම 4K පෙන්න ගමන්ම අපි අපේ Q&A පෝස්ට් එක දානවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඔක්කොම දාන්න පුළුවන් එන්න ඒ පෝස්ට් එකට. ඕකේ. ඉතින් මම අද කතා කරන්නේ මුලදී කිව්වා වගේම වෙබ්සයිට් තුනක් ගැන. ඒ වෙබ්සයිට් තුනෙන් ඔයාලට පුළුවන් එක වචනයකට $0.20ක් ඒ වගේම තව වෙබ්සයිට් එකක $0.30ක් ඒ වගේම තවත් වෙබ්සයිට් එකක $0.20ක් ඒ වෙබ්සයිට් දෙකක් එකම පේයින් කරන්න. ඉතින් එකම එක වචනයක් ටයිප් කරන්න ඕනේ. මම look like පෙන්නන එක වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එක තමයි මම කියන්නේ ගොඩක් විස්තර කතා කරන්නේ. කලින් කිව්වා වගේ වීඩියෝ එක ෆුල් බලලා කමෙන්ට් එකක් දාන්න. එහෙම නැතුව මැදදී බලලා කමෙන්ට් එකක් දාන්න එපා. ඕකේ. ඉතින් වීඩියෝ එක ෆුල් බලන්න. හරිද? ඉතින් මේ පෙන්නන වෙබ්සයිට් එකක් ඒ වගේම වෙබ්සයිට් දෙකක් ගැන මම මෙතනින් පස්සේ කතා කරන්න. ඕකේ. ඉතින් හොඳට මතක තියාගන්න මේක educational purposes only. ඕකේ. ඒ කියන්නේ ඔයා මේක මේ වෙබ්සයිට් ප්‍රොමෝට් කරන්න යන්න එපා. මොකද මම වීඩියෝ එකේ අන්තිමටම කතා කරනවා ඇයි ඒ කියලා. හරි. ඉතින් මේ තියෙන ස්ක්‍රීන්ෂොට් එක මේක ස්පීන් වීල් එක කරපුවාම ඔයාලට සල්ලි හම්බෙනවා කියන වෙබ්සයිට් එකක්. හරිද? එතකොට මේ තියෙන්නේ වචන ටයිප් කරලා සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඒකට මේකත් ඒ වගේම වෙබ්සයිට් එකක්. ඉතින් මේක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. මොකද මේ වෙනකොටත් සමහරක් කට්ටිය මේ වගේ වෙබ්සයිට් වලට ලොග් වෙලා වැඩි අනාගෙන තියෙන්නේ. ඒ හැම කියන්නේ ඇයි? ඕකේ. මම මේ වගේ වෙබ්සයිට්ස් 2025 දැක්ක YouTube එකේ එක තැන්වල සංසරණය වෙනවා. ඒ වුණාට මේ වෙබ්සයිට්ස් වලින් ඇත්තටම අපිට earn කරන්න බෑ. අපේ ටයිම් එක වේස්ට් කරන වෙබ්සයිට්ස් තමයි මේවා. ඒ කියන්නේ මේ වෙබ්සයිට් වලින් ඒගොල්ලන්ට මුදලක් උපයන්න පුළුවන් වුණාට අපිට මුදලක් උපයන්න බෑ. ඒ කියන්නේ මේකෙන් අපිට පේමන්ට් දෙන්නේ නැහැ. බොරු පේමන්ට් රිසිට් එකක් තමයි මේගොල්ලෝ අපිට ඒ වෙලේ ජෙනරේට් කරලා දෙන්නේ. ඒ වගේම guys ඔයගොල්ලෝ thumbnail එකක තිබ්බොත් payment proof වගේ දෙයක් ඔයගොල්ලෝ ටග් ගාලා ඒව ක්ලික් කරලා බලනවා. ඉතින් මේ වගේ බොරු cheap website එකක් තියෙන වීඩියෝ එකක් ලක්ෂ 2කටත් අධික ප්‍රමාණයක් බලලා තිනවා කිව්වම ඒක මාරම පුදුම දෙයක්. ඉතින් ඒක හින්දා තමයි views ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ videos මේ වගේ website ගැන review කරලා ක්‍රියේටර්ස්ලා channel වලට දාන්න. ඉතින් ඒකත් එක පැත්තකින් ගත්තොත් නරක පැත්තක්. ඉතින් මේ වගේ වෙබ්සයිට් වල වීඩියෝ වල මට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ වීඩියෝස් වල සමහර කමෙන්ට් දානවා පල්ලෙන් මට payment proof එක හම්බුණා thank you ගොඩක්. ඒ වගේ කමෙන්ට්ස් දානවා. ඉතින් ඒක මට තාම තේරුම් ගන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැතුව මේකින් 4-5ක්වත් ඔයාට ඔයාගේ account එකට වැටෙන්නේ නැහැ. ඉතින් මම දැන් කියන්නම් මේ වගේ වෙබ්සයිට් හොයාගන්නේ කොහොමද කියලා. මම අර කලින් කිව්ව ස්පින් වීල් එකේ ඒ ස්පින් වීල් එකේ තියෙන ඒක නම් බ්ලොගර් කියන වෙබ්සයිට් එකෙන් හදපු එකක්. ඉතින් මාරම බොළඳ වෙබ්සයිට්. එතකොට මේ වගේ වෙබ්සයිට් වලට ගොඩක් වෙලාවට යූස් කරන්නේ බ්ලොගර්. එහෙම නැත්නම් ලයිව් වගේ ඩොමේන්. බංකි බ්ලොග් එකක් ඩොමේන් එකක්. ඉතින් ලයිව් කියන්නේ සාමාන්‍යයෙන් මාරම එක්ස්පෙන්සිව් ඩොමේන් එකක්. වෙබ්සයිට් ඩිසයිනර්ස්ලා ඩෙවලොපර්ස්ලා දන්නවා ලයිව් ඩොමේන් එක මොකක්ද කියලා. ඩොමේන් කියන එකේ තේරුම දන්නවා. ඉතින් ඩොමේන් කියන එකේ තේරුම දන්නේ නැත්නම් දැම්ම කියලා Google එකේ ගහලා බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ ඉතාමත් එක්ස්පෙන්සිව් ඩොමේන් තමයි මේ වගේ ඒවට යූස් කරන්නේ. ඒ වගේම සමහර කට්ටිය ඒගොල්ලන්ගේ වැඩේ වෙන්න ඕන හින්දා ඒ කියන්නේ මාරම අඩු චීප් ඩොමේන් තමයි මේවට යූස් කරන්නේ. ඒ කියන්නේ හරියට කිව්වොත් බ්ලොගර් වගේ මාරම සිම්පල් වෙබ්සයිට්ස් හරහා මේවා ඩිසයින් කරන්න පුළුවන්. ඉතින් දන්න කට්ටිය දන්නවා. හරිද? ඉතින් මේ වගේ වෙබ්සයිට් 2025 සංස්කරණය වුණා. හරි 2025 දැන් ඉවරයිනේ. හරිද? ඒක ඕකේ. දැන් 2026 මේ වගේ වෙබ්සයිට් හැමතැනම යන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා මම මේ වීඩියෝ කරේ. ඉතින් වීඩියෝ යූස්ෆුල් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මම කලින් කිව්වා වගේ වීඩියෝ ෆුල් බැලුවා නම් මට තේරෙන්නේ නැති මොකක්ද මේකේ තේරුම කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එක ඉවර කරමු. අපිට ෆුල් සබ් එකක් දෙන්න 4K subscribers නඩ. හරි ගිල්ලෙන්න. බයි. You got me on the wrong, we don't ever come, we're out to die.